හායි පොරොන්දු වෙච්ච වීඩියෝ එකක් කරන්න තමයි ආවේ අද බර අඩු කරගන්න එක සම්බන්ධයෙන්. ඉතින් මම පෝස්ට් එකක් දැම්මා මීට දැන් මාසයක් විතර ඇති. මටත් පොඩ්ඩක් වැඩත් එක්ක බැරි වුණා අරන් එන්න. බර අඩු කරන එක ගැනද වීඩියෝ එකක් ඕනේ ස්කින් කෙයාර් රුටීන් එකක් හදාගන්න හැටිද කියලා. ඉතින් ගොඩක් අය බහුතර කමෙන්ට් තිබුණේ බර අඩු කරගන්න හැටි ගැන කතා කරන්න කියලා. අපි අද කතා කරමු කොහොමද බර අඩු කරගන්න කියලා. අපි ඊට ඉස්සෙල්ලා කතා කරමු ඇයි අපි බර අඩු කරගන්න ඕනේ. කාන්තාවක් හෝ පිරිමියෙක් ඇයි බර අඩු කරගන්න ඕනේ? ඇයි ඔයාලට බර අඩු කරගන්න ඕනේ? කාට හරි පේනද? කාට හරි පේන්න මේන්ටේන් කරන්න. මොකද්ද හේතුව? අපි මොන හරි දෙයක් කරනවා නම් ඒකට අපිට හේතුවක් තියෙන්න ඕනේ. ගොඩක් වෙලාවට සමහර අය අහන්නේ මොකද්ද හේතුව? ඇයි එහෙම කරන්නේ කියලා. ඉතින් ඔයා ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න ඇයි ඔයා බර අඩු කරගන්න ඕනේ කියලා. මොකද මේ වීඩියෝ එක බලන ඔයා අධික ලෙස බර වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ බර වැඩි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම වගේ. මම ඉන්න ඕනේ බර 62. නමුත් මගේ බර 68ක් වෙනවා දැන්. ඉතින් මම බර වැඩි කාලයක් තිස්සේ සමහරවිට බබාලා හම්බුනාට පස්සේ බර අඩු කරගත්තේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. බර තමන්ගේ දන්නේවත් නැති. ඒ වගේ. ඉතින් ඔයා බර අඩු කරගන්න ඕනේ ඇයි කියලා ඔයා කල්පනා කරන්න ඉස්සෙල්ලාම පළවෙනි කාරණාව. ඒක තමයි ඔයාගේ මොටිවේෂන් එක. හරි. උදාහරණයක් හැටියට මම මෙහෙම කියන්නම්. මට ඕනේ මගේ බර අඩු කරගන්න. ඇයි? මම කැමති මම රැකියාවක් කරනවා නම් ඒ රැකියාවට ඇඳුමක් නිල ඇඳුමක් තියෙනවා නම් ඒ නිල ඇඳුමට සාධාරණයක් වෙන විදිහට ලස්සනට මාව ලස්සනට ප්‍රසන්ට් කරන්න මම කැමතියි. ඊට පස්සේ මම කැමති ඇඳුම් තියෙනවා. මම ආස කරන විදිහේ ඇඳුම් තියෙනවා. ඒ ලස්සන ඇඳුම් වලට මම ලස්සනට මම ඒ ඇඳුම මගේ ඇඟට ලස්සනට ෆිට වෙනවට මම කැමතියි. ඇත්තටම ඒවා තමයි ප්‍රධාන කාරණා. ඊට පස්සේ මම හිතනවා සෞඛ්‍ය සම්පන්නව අපි ඉන්න ඕනේ. ඒකෙදි අපි අපේ BMI එකට අනුව ඒ කියන්නේ උසට සරිලන බර අපි මේන්ටේන් කරන්න ඕනේ කියලා. හැබැයි ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. මගේ පළවෙනි කාරණාව තමයි මට ලස්සනට අඳින්න ඕනේ. මට නීට් එකට අඳින්න ඕනේ. මම ආස කරන ඇඳුම් මට ලස්සනට තියෙනවා කියලා මට දැනෙන්න ඕනේ. මට දැනෙන්න ඕනේ. ඒක වෙන කාටවත් දැනෙනවා කියලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ওই විදිහට ඔයා හොයාගන්න ඕනේ. ඔයා දැනගන්න ඕනේ ඇයි ඔයාට බර අඩු කරන්න ඕනේ කියලා. දැන් අපි කතා කරමු. දැන් බර අඩු කරන විදි සමහර විට ඔයාව ටිකක් බර වැඩි කෙනෙක් නම් ඔයාත් බර අඩු කරන විදි ගැන සෑහෙන්න හොයලා ඇති. ගොඩාක් දේවල් දැන් ඔයා දන්නවා ඇති. විවිධාකාර ක්‍රම ගැන ඔයා දන්නවා ඇති. සමහර විට ඒවා මිල අධික වීම නිසා ඔයා අතාරින්න නැති. නැත්නම් කන්සිස්ටන්සි ඒ කියන්නේ එක දිගටම කරන්න බැරි නිසා ඔයා අතාරින්න නැති. එහෙමත් නැත්නම් විවිධාකාර හේතු වලට බලපාන්න ඇති. ඔයා බිසි එක්කෙනෙක් ඔක්කොටම යන්න ඕනේ. එතකොට ඔයාලට ඔයා වෙනුවෙන් දෙයක් හදන්න බෑ. ඒ නිසා මෙන්න මේ අරවා මේවා හේතු ගොඩාක් ඔයාලට ඇති බර අඩු කරගන්න බැරි වෙන. හරි. මම කියන්නම් ඔයා බර අඩු කරන්න ඔය එක්ස්කියුසස් ගන්න. දැන් මේ මට ඉන්නවා යාළුවෝ විවිධාකාර ෆෝරම් වලින් කිව්වොත් ඉස්කෝලේ බෑන් ගහපු සෙට් එකක ඉන්නවා. ඊට පස්සේ ඉස්කෝලේ සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ වැඩ කරන තැන ඉන්නවා. ඊට පස්සේ හස්බන්ඩ්ගේ යාළුවන්ගේ වයිෆ්ලා ඉන්නවා. ඊට පස්සේ තව වෙන වයිෆ්ලා ඉන්නවා. ඒ වගේ වෙන වයිෆ්ලා කිව්වේ වෙන වයිෆ්ලා කිව්වේ මේ හස්බන්ඩ්ගේ ඉන්ටේක් එකේ නොවන අයගේ වයිෆ්ලා දැන් යාළුවෝනේ. ඉතින් ගොඩ එහෙම ගොඩාක් ෆෝරම් තියෙනවා. ගොඩාක් යාළුවෝ හම්බ වෙන තැන් තියෙනවා. එතෙන්දී මම දකිනවා ගොඩක් අය මේ බර අඩු කරන එක ගැන හරි උනන්දුයි. එතකොට මේ ගොඩක් අය ඒ ගැන හරි දැනුවත් කොහොමද කරන්නේ කියලා. සමහරවිට මම 2017 තමයි ඉස්සෙල්ලාම මේ පළවෙනි බබා 2017 හම්බලා 2020 තමයි ඉස්සෙල්ලාම මගේ බර අඩු කරේ. ඒ 2020 තමයි මම හරියටම බර අඩු කරේ. මේ මගේ තියෙන BMI එක හැටියට බර අඩු කරේ 2020. ඉතින් එතකොට මම දැනගත්ත දේවල් ඊට පස්සේ ආයිමත් බබාලා දෙන්නෙක් ලැබුණාට පස්සේ මට සමහර දේවල් මතක නැහැ. ඉතින් මම අර ඒගොල්ලන් කරන දේවල් එක්ක ඒගොල්ලන්ගේ මෙතඩ් අහලා ඒවා ආයිමත් මගේ මතකයන් අලුත් වැඩියා කරගන්නවා. ඒ අලුත් වැඩියා කරගන්නකොට මට මතක් වෙනවා සමහර ට්‍රික්ස්. මොනවද? මේ මමත් ඉතින් පෘථග්ජන කෙනෙක් නේ. මම සමහර ආස කරන දේවල් තියෙනවා, ආස කරන කෑම තියෙනවා. ඉතින් මම කෑම જાති හදන්න හරි උනන්දුයි. ඒ වගේම දැන් දරුවන් ඉන්නකොට මම ඒගොල්ලන්ට විවිධාකාර දේවල් හදනවා. හස්බන්ඩ් ඉන්නවා නම් එයාට ඇඟ මේන්ටේන් කරන්න ඕනේ නැත්තම් එයාට එක එක හදලා දෙනවා. එතකොට මම ඒතර එයා මට එක එක ගෙනල්ලා දෙනවා දෙනවා. ඉතින් මට ඕවා කැවෙනවා. ඒවා කැවෙන්නේ නැති වෙන්න කොහොමද මම මේ ට්‍රික්ස් පාවිච්චි කරන්නේ? කොහොමද මම ඒව කරේ කියලා තමයි මම කියන්නේ. මම
ඉස්සලාම් මේ පළවෙනි වීඩියෝ එකෙන් මම කියන්නේ නැහැ කොහොමද මේක කරන්න අරක කරන්න එහෙම කියලා මේ බර අඩු කරන එකේ මේ උසවත් එහෙම මේ පළවෙනි වීඩියෝ එකේ ඔයාට මම දෙන්නේ මොටිවේෂන් එක. බර අඩු කරන්න මොටිවේෂන් එක. ඉතින් අපි හැමෝම ආසයි නේද ලස්සනයි කියලා අහගන්න. මේ කාන්තාව විතරක් කියලා කියන්න එපා. මේ එහෙනම් පිරිමෑයයි ජිම් යන්නේ. හැමෝම ආසයි ලස්සනයි කියලා අහගන්න. සමහරලාට සමහර අය හිතනවා සමහර අය කියනවා අපි ඇඟ මේන්ටේන් කරලා ලස්සනට ඇඳලා එහෙම යන්නේ that we dress to impress කියලා. Yes indeed we dress to impress. අපි ලස්සනට ඉන්නවා to impress. කාව impress කරන්නද? simply මම හරි කැමතියි මාව impress කරන්න. මම හිතන්නේ ඉස්සෙල්ලාම impress කරන්න ඕන එක්කෙනා ඉස්සෙල්ලාම confident එක තියෙන්න ඕනේ මට මං ගැන. දැන් නෑ අනිත් කෙනෙක් අපි ගැන තියෙන impression එක confident එක කවද නැති වේද කියලා. හැබැයි වාට ඔයා ගැන තියෙන impression එක, ඔයා ගැන තියෙන confident එක ඒක හරිම ඒක තමයි වටින්නේ. ඒක තමයි අපි තියාගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයා හොයාගන්න ඔයාට ආවේනික motivation එක මොකක්ද කියලා. ඔයාට බර අඩු කරගන්නත් ඕනේ. එහෙමනම් ඔයා බර අඩු කරන්න ඕනේ. ඇයි? ඒකට උත්තරේ හොයාගන්න. මම ඒකට උත්තරේ හොයාගෙන මම හැමතිස්සෙම මතක් කරගන්නවා. හැමදාම උදේට නැගිට්ටාම මතක් කරනවා. ජර්නල් එක ලියනකොට මම මතක් කරගන්නවා. ඇයි මම බර අඩු කරන්න ඕනේ? මම කොච්චර කල් ඉවසගෙන ඉඳලා මේ බර අඩු කරන්න ඕනේද? එතකොට මේ බර අඩු කරන කාලය අතරතුර අපි ආස කෑම જાති, අපි ආස දේවල්, අපි ආස දැන් ජීවන රටාවෙන් අපි මිදිලා ඉන්නවා නම් යම්කිසි ඉවසීමකින් කටයුතු කරනවා නම් ඒ දේවල් නැති වෙයිද? අපි ඉවසලා ඉවරනකොට ඒව නැති වෙයිද? නෑ. ඒ දේවල් නැති වෙන්නේ නෑ. ඉතින් ඒ ටික හොඳට ඔයා හිතට ගන්න. ඔයා ආස කරන කෑම ටික අපි කියමුකෝ ඔයා චොකලට් කේක් කන්න ආසයි කියලා. චොකලට් කේක් කියන්නේ බර අඩු කරන ජර්නි එකේදී prohibited. You can't even think about that. Even thinking about chocolate cakes will make you bigger. Trust me. I have that experience. හරි දැන් ඔයාට මොටිවේෂන් එකක් හදාගත්තා. ඔයා ඩිටර්මයින් වෙන්න ඕනේ. ඔයා හිත හදාගන්න ඕනේ. ඔයා බර අඩු කරගන්න ජර්නි එක ස්ටාර්ට් කරා කියලා ඔයා ආස කරන කෑම මේ ලෝකෙන් තුරන් වෙලා යන්නේ නැහැ. හරි මම නම් හිතන්නේ එහෙම. ඉතින් ඒක මම ඔයාට උදාහරණයක් හැටියට කිව්වේ. ඔයා ආස කරන දේවල් ටික පොඩ්ඩක් පැත්තකින් තියන්න මේ දේ කරනකම්. හැබැයි ඔයා මේ අර ඉස්සර වගේ අපි ටිපිකල් බෝරින් විදිහට ඩයට් කරන්න ඕනේ නැහැ. අපිට මාර ක්‍රියේටිව් විදි ඕන තරම් තියෙනවා. ඊට පස්සේ තව කියන දෙයක් තමයි බර අඩු කරගන්න විදිහක් නෑ අනේ මට මං ඉතින් උදේම නැගිටලා මෙහෙම උයන්න ඕනා මෙහෙම කරන්න ඕනේ එතකොට මට කියලා වෙනම දෙයක් හදාගන්න විදිහක් නෑ සහ කාට හරි කෙනෙක් මට ප්‍රැක්ටිකලි ආපු ප්‍රොබ්ලම්ස් තමයි මම පාන්දර නැගිටලා උයනවා ඉතින් එතකොට මම රැයට කන්නේ අන්තිමට 6ට නම් හරි අපි කිව්ව 7ට කියලා මං එච්චරලා ඉන්නේ නෑ මම ඊට කලින් කනවා රැයට ඒ ඉඳලා උදේ පාන්දර නැගිටලා උයනකොට අපිට ක්‍රේවින්ස් එනවා බඩගිනි එනවා තේ බොන්න හිතනවා විශේෂයෙන්ම දැන් ඔය තේකට ඇබ්බැහි වෙච්ච කට්ටියට තමයි ඔක පොඩ්ඩක් අමාරු වෙන්නේ ඉතින් ඇත්තටම එහෙම ඇබ්බැහියක් කියලා දෙයක් ජීවිතේ අපි තියාගන්න නැති තරමට අපිට මේක කරන්න ලේසියි කොයි දෙයකටත් ඇබ්බැහි වීම හොඳ නැහැ නේද ඒක මම කියන්න ඕනේ නැහැ මේක බර අඩු කරන ගැන වීඩියෝ එකක් නේ නැත්නම් අපිට උඩ කතා කරන්න තිබුණා මේ ඇබ්බැහි කියන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. තේ එකක් වුණා. ඊට පස්සේ උදේම නැගිට ගමන් ඔයා මොනවා හරි බිස්කට් කන්න පුරුදුලා ඉන්නවනම් ඉතින් ඒව හොඳ දේවල්. දැන් අවුරුදු 30ට වැඩි කට්ටියනේ ගොඩාක් මගේ ඔඩියන්ස් එකේ ඉන්නේ අවුරුදු 30ට වැඩි කට්ටිය මම දන්න විදිහට. ඒතකොට අවුරුදු 30ට වැඩි කෙනෙක් අපි ගොඩක් වෙලාවට බලන්න ඕන මේ බර අඩු කරනවත් එක්කම මේක ඔයා පොසිටිව්ලි ගන්න. ඔයා හොඳ පුරුදු වලට ස්විච් වෙනවා කියන එක. මේක බර අඩු කරනවා කියන එක නෙමෙයි හොඳ පුරුදු වලට ස්විච් වෙනවා කියන එකත් එක ගන්න. මොකද්ද උදේ පාන්දර නැගිට ගමන් බිස්කට් කන්න එපා. ඊට පස්සේ උදේ නැගිට ගමන් හිස් බඩ තේ එකක් බොන්න යන්න එපා. ඒක පොඩ්ඩක් ඩිලේ කරන්න. පොඩ්ඩක් වෙලාව ගන්න ඒකට. ඉස්සරහම නැගිට ගමන් වතුර එකක් බොන්න නැත්නම් ටිකක් රස්නේ උණු වතුර එකක් බොන්න. ටිකක් රස්නේ වතුර ටිකක් බොන්න. වතුර කෝප්පයක්ද ඒකෙන් ඔයාගේ බඩ පිරෙනවා. අර තේ එකට තියෙන අවශ්‍යතාවය පොඩ්ඩක් ඔයාලට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. දැන් මට සමහරවිට නැගිට ගමන් මුල් දවසේ මට මතකයි නැගිට ගමන් මම ඉක්මනට වැඩ කරන් යනකොට මට මේ අමතකන වතුරක බොන්න ඊට පස්සේ මට මාර බඩගිනි. ඉතින් මම දැන් කරන්නේ පුංචි වෙලාවක් තියලා නැගිටිනවා.
නැගිටලා ඒ පුංචි වෙලාවක් තියෙනවද මම දකිනකොට මම මෙන්ටලි මම දන්නවා මට වතුර ටික බොන්න වෙලාවක් තියෙනවා. මම වතුර ටික බොනවා. ඊට පස්සේ තමයි වැඩ පටන් ගන්න. ඒක කරන්නේ නැතුව මම වැඩ පටන් ගන්නෙ නැහැ. නැත්තම් මොකද වෙන්නේ අපි අන්තිම අධීරයේදී නැගිටලා දඩිපිලි කාලා දැන් උදේට ළමයි හොදන්න ඕනේ ඒගොල්ලන් කෑම හදන්න ඕනේ ඊට පස්සේ ගොඩක් දේවල් තියෙනවනේ ඒ තියෙන අතරතුර ඕක කරනකොට ඉක්මනට අපි ටයර්ඩ් වෙනවා ඒකට බඩගිනි කෙනෙක් එනවා හැබැයි ඉතින් ඔය කාටවත් එක්ස්කියුස් කියන්න බෑ මාත් මොකද මේ කිසිම අත්උදව්වක් නැතුව කරන කෙනෙක් හැටියට මම ඒකත් කොහොම හරි මගේ ඩයට් එකත් කරගන්න එක හින්දා අනිත් අයගේ උදව් ඇතුව නැත්නම් එක බබෙක් එක්ක නැත්නම් බබාලා කොහෙත්ම නැතුව කරන අයට කිසිම එක්ස්කියුස් නැහැ. ඊට පස්සේ දැන් ඔන්න අපි හිතමු දැන් සාමාන්‍යයෙන් අපි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං තමයි මම කරන්නේ. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකේ ෆේමස්ම තියෙන්නේ 16-8. 16ට තමයි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං එකේ ෆේමස්ම. හැබැයි ඊට වඩා තව ක්‍රම තියෙනවා. දැන් පැය 16ක් නිරාහාරව ඉඳලා පැය 8ක කාල මේ වෙලාවේ තමයි අපි ඒ ගැන විස්තරාත්මකව කතා කරමු වෙන වීඩියෝ එකකින්. මම නිකන් කෙටියෙන් කියන්න. පැය 16ක් නිරාහාරව ඉඳලා පැය 8ක කාල සීමාවක තමයි අපි ආහාර ගන්න ඕනේ අපේ කැලරි වලට අනුකූලව. එහෙමයි කියලා අර පැය 16ක් බඩගින්න ඉන්නවනේ කියලා අර පැය 8 තියෙන ඔක්කොම ಜಾති කන්න බෑ. අපිට ගන්න තියෙන කැලරි ඉන්ටේක් එක අනුව තමයි අපි මේ පැය 8 ඇතුළත කැම ටික කන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට උදේ 9වත් පහු කරන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි ගොඩක් මෙතඩ් මම මෙතඩ් කීපයක්ම කරලා තිනවා. ඒ මෙතඩ් වලින් හොඳ ටික මට හොඳ ටික අරගෙන තමයි මම කරන්නේ. ඒ කියන්නේ මම කරන්නේ මෙන්න මේ මෙතඩ් එකද නැත්නම් අර මෙතඩ් එකද එහෙම කියලා මට කියන්න බෑ. ඉතින් මට හොඳම එක තමයි මම අරගෙන තියෙන්නේ. මොකද මගේ තියෙන මේ වැඩ මේ පිළිවෙලත් එක්ක මම මේක හදාගෙන තියෙන්නේ. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම මම හිතලා හදාගත්ත දේවල් නෙමෙයි. ඒ දේවල් වලට අනුකූලව හදාගත්ත දේවල්. ඒතර මම ඒ ගැන සම්පූර්ණයෙන් කතා කරනකොට කියන්නම් මම කොයි මෙතඩ් වලින්ද මේවා ගත්තේ කියලා. එතකොට අඩුම තරමේ 9වත් පහුවලා කෑම කන්න දැන් පාන්දර 4ට නැත්නම් 5ට නැගිටලා කෙනෙක් ගොඩක් වෙලාවට උදේම නැගිටලා වෙන කට්ටිය එහෙමනේ මම නැගිටිනවා 4. ලොකුවට ඔයා හිතන්න යන්න එපා. ඔයා වැඩත් එක්ක බිසි වෙන්න. පුළුවන් තරම් වැඩත් එක්ක බිසි වෙන්න. ඒ බිසි වෙලා බඩගින්න එන හැම අවස්ථාවකම ඔයා හොඳට වතුර බොන්න. හොඳට වතුර බොන්න. ඒකෙන් ඔයාට ටිකක් කල්යනකොට ඔයායකට අනුගත වෙනවා. ඔයා මේක කරන්නම ඕනේ කියන එකත් එක්ක. මේකට ඔයා ජර්නල් එකක් ඔයාට පාවිච්චි කරන්න අමාරු වෙනම් ඔයා වගේ කැලෙන්ඩර් එක පාවිච්චි කරන්න. කුස්සියේ තියෙන කැලෙන්ඩර් එක පාවිච්චි කරන්න. මම මේ දවසේ මම ඩයට් එක පටන් ගත්තා කියලා. සමහරවිට ඒක මගෙන් මිස් වෙනවානේ. ඔයා ආයෙමත් කැලෙන්ඩර් එක මාක් කරන්න. මම මේ දවස් මේ ඩයට් එක පටන් ගන්නවා කියලා. ඒකත් මිස් වුණොත් ආයෙමත් කැලෙන්ඩර් එක මාක් කරන්න. එහෙම ඔයා මුළු අවුරුද්දම ඉවරනකම් මාක් කරන්න එපා. ඔයා කොච්චර ඔයාට මිස් වුණාද කියලා බලලා ඔයාට ඔයා වෙනුවෙන් හිත හදා ගන්නවත් බැරි නේද කියලා ඔයා හිතන්න. ඒක තමයි ඔයාට කරන්න තියෙන එකම දේ. මොකද ඉතින් ඔයාලා එක දිගටම මිස් කරනවා නම් ඉතින් මට කියන්න බෑ මුළු අවුරුද්දෙම කැලෙන්ඩරේ මාක් කරන්න කියලා. හරි. ඒතර මම ඔයාලට මේ සරලම ක්‍රමවේද තමයි කියන්නේ. ඔයාලට ජර්නල් එකක් ලියන්නත් බෑ. ඔයාලට ජර්නල් එකක් ලියන්න වෙලාවක් නැහැ. right. okay. use the calendar. හරි කැලෙන්ඩර් එකේ මාක් කරන්න ඔයා කවදද ඩයට් එක පටන් ගත්තේ කියලා. ඒ පටන් ගත්ත ඒවා මාක් කරාම ඔයා දන්නවා right මම මේ අහවල් දවසේ මේ ඩයට් එක පටන් ගත්තා. එහෙනම් මේක මම කන්ටිනියු කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි තාම ඩයට් ගැන කතා කරේ නෑ නේ මොනවද අපි ඩයට් එකට පාවිච්චි කරන්නේ කියලා. ඔයාට මේකට හිත හදාගන්න බැරි කෙනෙක් නම් ඔයා පළවෙනි සතිය සහ පළවෙනි සති දෙක කැම්ප් මේකටම අනුගත වෙලා ඉන්න අපහසුයි නම් පළවෙනි සති දෙක ඔයා ගන්න. මේ පළවෙනි සති දෙකේ ඔයා මුලින්ම උදේ පාන්දර නැගිටලා බොන තේ එක අයින් කරගන්න. බිස්කට් එක අයින් කරගන්න. හරිද? ඔයාට තේ එක අයින් කරගන්න බැරි නම් ඔයා සීනි ටික අයින් කරන්න ඒකේ. මොකද්ද සීනි දාලා සීනි ටික අයින් කරගන්නවද? නෑ. ඔයා තේ එකට සීනි දාන්න එපා. තේ එකට සීනි නොදා තේ එක බොන්න. හැබැයි ඉස්සෙල්ලාම වතුර වේදුරක් තමයි බොන්න ඕනේ. ඊට පස්සේ තමයි තේ එක බොන්නේ. තේ එක බොන්න සීනි නැතුව. ඔයා මේ සතිය ඇතුළත පාම් පිටි වලින් තියෙන කිසිම කෑමක් කන්න එපා. රොටි හදනවා ළමයින්ට හැබැයි ඔයා රොටි කන්නේ නැහැ. ඔයා ඒ වෙනුවට ආදේශකයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට රොටියක් හදා ගන්න පුළුවන්. ඕට්ස් ඉන්ස්ටන්ට් ඕට් කිනල්ලා පොලුත් එක වගේ රොටි වඩා හදා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාට මේ අවශ්‍යතාවය තියෙන්නේ ඔයා ඕන තරම් ඕට්ස් වලින් රොටි හදාගෙන කන්න. ඔයාගේ අවශ්‍යතාවය තියෙන්නේ ඔයා පාම් පිටි වලින් අයින් වෙන එක. හරි? ඊට පස්සේ පළවෙනි සතියේදී ඔයා සීනි අයින් කරනවා, පාම් පිටි අයින් කරනවා. මේ දෙක තමයි අපේ ප්‍රධානම හතුරු. සීනි අයින් කරනවා, පාම් පිටි අයින් කරනවා. right. ඊට පස්සේ ඊළඟ එළඹෙන සතිවලදී තව දේවල් අයින් කරනවා. ඒවා හිතලා ස්ට්‍රෙස් ගන්න එපා.
එපා එපා එපා. ඔයා ඒවා හිතලා ස්ට්‍රෙස් ගන්න එපා. ඉස්සලා මේ දෙක අයින් කරගන්නකෝ. මොකද්ද මේ දෙක කියන්නේ? මේ සීනි පාන් පිටි. හරි වෙන මොකුත් මම කිව්වා කියලා අයින් කරගන්න යන්න එපා. ප්ලීස්. එතකොට මේ දැන් ඔන්නවා තේ බොනවා සීනි දාන්නේ නැහැ තේයකට. පාන් පිටි අඩංගු කිසිම දෙයක් කන්නේ නැහැ කියන්නේ ඔයා හදන රොටිය විතර නෙමෙයි මේ පාන් ගේනවනේ ගෙදර ළමයින්ට. ඒව කන්නත් එපා. නූඩල්ස්, පිට්ටු, ඉන්දියාප්ප ඔය එක මගුලක්වත් ඔයාලට කන්න බෑ. මේක මේකේ එක මෙසේජ් කර කමෙන්ට් කර අහනවනේ අක්කි මං චූටා එක මේ ඉන්දියාප්පයක් කෑවට ඇද්ද? කන්න එපා. රයිට්. දැන් ඔන්න ඔයා සීනි පාන් පිටි අයින් කරන පළවෙනි සති දෙකේ. ඔයා බලන්න ඔයාලට වෙනසක් දැනේ. ඔයා ස්කේල් එකකින් ඔයාලට බලන්න පුළුවන් හොඳයි. ස්කේල් එකක් ආධාරයෙන් ඔයාලට ඒක බලන්න පුළුවන් හොඳයි. ඔයා බලන්න ඔයාලට වෙනසක් දැනේ. එතනදී ඔයාලට අනිවාර්යයෙන්ම මොටිවේෂන් එකක් එනවා. මං චුට්ටක් දුර ඇවිල්ලා තිනවා. මම ඊටු ටිකක් යන්න ඕනේ කියලා. ඒක මොටිවේෂන් එකක් වෙනවා අනිවාර්යයෙන්ම. හරි අපි කියමුකෝ දැන් ඒක මොටිවේෂන් එකක් වෙන්නේ නැහැ කියලා. මොන විකාරයක් දන්නේ මොනවාක්වත් අඩු වෙලා නැහැ. මම නිකම්ම මේ තේක බොන්න නැතුණා මේට. නෑ දෙයනේ ඔයා ඒ ඉතුරු ටිකත් ඇදගෙන යන්නම ඕනේ. ඔයා සති දෙකක් ඔයාට මේක කරන්න පුළුවන් වුණා කියන්නේ ඒ සති දෙකෙන් පස්සේ එන චැලෙන්ජස් වලට ඔයාට මුහුණ දෙන්න පුළුවන්. මොනවද චැලෙන්ජස් කියලා මහලුකු දෙයක් නෑ. ඔයා ඔය සීනි පොඩ්ඩක් අඩු කරන එකයි පාන් පිටි නැත්තරම නැති කරලා දාන එකයි බත් අඩු කරන්න ඕනේ. ඔයාගේ බර අඩු කරන කෙනෙක්ගේ නපුරුම යාළුවා ඔයාට අකමැතිම යාළුවා ඔයා හොඳට ලස්සනට නඩ අකමැතිම යාළුවා හරිද බත් අඩු කරන්න ඕනේ. ඒක අඩු කරනකොට ඔයාලට පුළුවන් පළවෙනි සතියේ අරකට එක්කම ඒ කියන්නේ අරක කිව්වේ මේ සීනි පාන් පිටිත් එක්කම ඔයාලට පුළුවන් half plate එකකට යන බත්. ඒ කියන්නේ වෙනද කන ප්‍රමාණය ඔයා බත් හැඳි 4ක් කනවා නම් බත් හැඳි නෙමෙයි බත් හැඳි 4ක් කනවා නම් ඔයා වෙනදට ඔයාලට පුළුවන් බත් හැඳි දෙකකට මේක අඩු කරන්න. ඔයා බත් හැඳි දෙකක් කනවා නම් වෙනදට ඔයාලට පුළුවන් මේක බත් හැඳි දක්වා අඩු කරන්න. ඔයා ගෑණියක් විදිහට ඔයා ආසයි නම් ඔයා දරුවෝ හදන්න ඕනේ. ඔයා ආසයි නම් ඔයා කැමති නම් ඔයා දරුවෝ හදන්න ඕනේ. ඔයාගේ ශරීරය වෙනස් වෙන තැන් ඔයා දරා ගන්න ඕනේ දෙන්නේ. හැබැයි ඒකේ තේරුම ඔයා සදාකාලිකවම ශරීරයේ වෙනස් වීම එක්ක මැරලා යන්න ඕනේ කියන එක නෙමෙයි. ඔයා ඒ ශරීරයේ වෙනස් වීම වලට කැමති නැත්තම් ඔයාට අවශ්‍ය විදිහට ඔයාගේ ශරීරය හදා ගන්න. මට හරි සතුටුයි මම ආශ්‍රය කරන මට නිරන්තරයෙන් හම්බ වෙන කතා බහ කරන අය අතරින් මම ලස්සනට අඳින්න ඕනේ මම ශරීරයේ ලස්සනට හැඩේ පවත්වාගෙන යන්න ඕනේ හිතන අය මට හම්බ වෙනවා. මම ඒකට හරි කැමතියි. මොකද මම ඒකට කැමති නිසා මට ඒකට මොටිවේෂන් එකක් වෙන මං ගැන ලස්සනයි කියලා කවුරු හරි කෙනෙක් හිතනකොට මට ලස්සනයි කියලා දකින්න පුළුවන් අය වැඩිපුර දකින්න එක මට මොටිවේෂන් එකක්. මම ඒකට හරි කැමතියි. ඉතින් ඒක නිසා අපි කරන කිසි දෙයක් අපි වෙනුවෙන් අපද යන්නේ නැහැ. අපි එකක් තමයි එතෙන්දී අපේ මනස හරිම සැහැල්ලු වෙනවා. ඇයි අපි ගැන හිතනවා. අපිට අපි ගැන හිතන්න වෙලාවක් නැතුනම අපි දන්නෙත් නැහැ අපිට හරියට තරහ යනවා. ඒක එහෙමද නැද්ද කියලා ඔයාගේ හිතට තට්ටු කරලා අහන්න. සමහරවිට මොකටද ඉතින් කාලා බීලා ඉන්න තියෙන වෙලාවේ අපි කාලා බීලා ඉන්නවා. මොනවටද බර අඩු කරගන්න යන්නේ? මොකාට පෙන්නන්නද? කාටවත් පෙන්නන්න එපා. ඔයා යන්න කන්නඩියක ඉස්සරහට ඔයා ගැන තෘප්තිමත්ද? ඔයාට ඕනේ මේකද කියලා ඔයා කල්පනා කරලා බලන්න. මට ඕනේ මේක ඒ නිසා මම කල්පනා කරලා බලලා මම ඒ විදිහට යනවා. සමහර අය කියනවා අපි මම නම් කවදාවත් මේකප් චුට්ටක්වත් ගන්නෑ මේ මම මේකප් වලට කැමති කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ඔයා කැමති දෙයට අනිත් අය කැමති නෑ. මම කැමති නෑ ඔයා කැමති දෙයට. මම කැමති දෙයට ඔයා අකමැති ඇති. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මම කැමති ලස්සනට ඇඟ මේන්ටේන් කරලා ලයිට් මේකප් එකක් දාලා ලස්සන දේවල් කරලා දැන් මම කලින් වීඩියෝස් වල කියලා දෙනවනේ මේ පියර්සින් කරන්න මම ආස නෑ මම මේ නෝස් රින් එක දාන්න ආසයි පියර්සින් කරන්න බයයි ඒක උඩ මම කනට අර මේ කන දිගේ කරාවු දාන්න එහෙම ආසයි පියර්සින් කරලා එනකොට මම බයයි ඉතින් හරි දැන් එනකොට මම මේ කන දිගේ දාන්නේ මම දාන්නේ ඉතින් මට ආස විදියට මම ඕන විදියට මම එහෙම කරනවා ඉතින් this is your life you have only one life you enjoy your life as much as you can that's all I can say. මම හිතනවා මේක ඔයාට මොටිවේෂන් එකක් වෙයි කියලා. බර අඩු කරගන්න හිත හදාගන්න. බර අඩු කරගන්න හිත හදාගත්තොත් තමයි ඔයා බර අඩු කරගන්නේ කොහොමද කියන එක ගැන හොයන්නේ. ඉතින් මම ඊළඟ වීඩියෝ එක අනිවාර්යෙන් අරන් එන්නම්. කොහොමද ඔයා බර අඩු කරගන්නේ කියලා, ඔයා කොහොමද ස්ටාර්ට් කරන්න ඕනි කියලා.
හැබැයි ඊට කලින් ඔයා ඒ වීඩියෝ එක බලන්න එන්න කලින් අනිවාර්යෙන්ම සති දෙකක කාලයක් හෝ සතියක් ගන්න. මම අර කියපු විදිහට පාන් පිටි අඩු කරන්න, පාන් පිටි නැති කරන්න. අඩු කරන්න කියන්නේ මොකද? පාන් පිටි අයින් කරලම දාන්න. සීනි අඩු කරන්න. සීනි අඩු කරන්න. හරි මම නැති කළා දාන්න කියලා කියන්නේ සීනි අඩු කරන්න. ඒ කියන්නේ අපි මෙහෙම කියමුකෝ. ඔයා උදේම තේ එක කට් කරන්න. උදේ පාන්දරින්ම නම් හිස් බඩ තේ එක බොන්නම එපා. ඔයාගේ දවල් කාලේ නැත්නම් හවස බොනවා නම් ඔයා සීනි විදිහට බොන්න. මොකද මම එහෙම බොනවා. සීනි බොන්නේ නැහැ. මම තේ එකට සීනි දාලා බොන්නේ. හරි. එතකොට මේ සීනි අඩු කරන්න. සීනි අඩු කරනවා කියන එකේදී තේ එක විතරක් නෙමෙයි. ඔයාට කේක් හම්බ වෙනවා, චොක්ලට් හම්බ වෙනවා. ඔයා දකිනවා. ඔයාට ගන්න හිතෙනවා. නෑ ඔයා ගන්නෙ නෑ මේ සතිය ඇතුළත. ඔයා කිසිදා ඔයාට නිකන් හම්බෙන කේක් කෑල්ලක්වත් ඔයා කන්නේ නෑ. නිකන් හම්බුනේ එකයි කෑවේ. එහෙමනේ සමහර ලාවට. එහෙමවත් කන්නේ නෑ. ඔයාට එහෙම ඔයා යන්න ඕන තැනට යන්න ඔයාට ඔයාගේ හිත පාලනය කරගන්න බැරි නම් ඔයාට මොනවද පුළුවන්? ඔයාට මෙලෝඩියක් බෑ. ඔයාට මෙලෝඩියක් බෑ. ඔයා මේ බර අඩු කරන එක ඉතින් අයින් කරගන්න. හරි? එහෙනම් හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බර අඩු කරන එක ගැන තවත් දේවල් කතා කරමු. ඒක සිස්ටම් එකක් කතා කරමු. එතකොට එක්සර්සයිස් වලට යන්න හිත හදාගන්නේ කොහොමද කියලා අපි කතා කරමු. මේක මොටිවේෂන් එකක් වුණා නම් අනිවාර්යයෙන්ම අපි කතා කරමු කමෙන්ට් සෙක්ෂන් එකේ. මට කමෙන්ට් එකක් දාන්න. ඒකත් මට මොටිවේෂන් එකක්. Thank you.